Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි ආවා පෙරාදෙණිය කැම්පස් එකට. අද අපිට තිබුණා මම ඔයාලට කලින් කිව්වා නේද අපි කැම්පස් එකේ ඉංග්‍රීසි කෝස් එක ෆලෝ කරනවා කියලා. ඉතින් අද අපිට ඒකේ ප්‍රසන්ටේෂන් එක තිබුණා. අපිට දැන් ගොඩක් කාලයකට කලින් තමයි ප්‍රසන්ටේෂන් එක තිබුණේ. නමුත් ඔයාලට මතක ඇති දිට්ටා සුලිකුණාටුවත් එක්ක අපිට ඒක කරගන්න බැරි වුණා. ඉතින් අපිට ආපහු දවසක් හම්බුණා. ඉතින් අපේ අද ආවේ අපේ ප්‍රසන්ටේෂන් එක කරන්න. ඉතින් මට ප්‍රසන්ටේෂන් එක කරන වෙලාවේ ෆොටෝස් වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් දැන් අපේ ප්‍රසන්ටේෂන් එක ඉවරයි. දැන් අපි අපේ අනික් කට්ටිය එනකන් තමයි ඉන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද අද දවස ගත කරන්නේ කියලා. ලොකු ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ළමයි මම අද හිතුවේ නෑ vlog එකක් shoot කරනවා කියලා. හැබැයි මට කැම්පස් එකට ආවට පස්සේ නම් හිතුණා අනිවාර්යෙන් vlog එකක් shoot කරත් හොඳයි කියලා. මොකද පෙරාදෙණිය කියන්නේ කියලා නිම කරන්න බැරි තරම් ලස්සන පරිසරයක් තියෙන කැම්පස් එකක්. ඉතින් ගොඩක් දුරට ආයෙ මට එන්න chance එකක් හම්බෙයිද නැති වෙයිද දන්නේ නෑනේ. ඉතින් ඒ නිසා මම කලින් last වෙලා ආවේ නැති වුණත් මම ඉතින් හිතුවා කමක් නෑ මම කොහොම හරි vlog එකක් shoot කරනවා කියලා. ඉතින් එහෙම තමයි shoot කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට ඔය ටික වෙන්නේ කියලා. ඉතින් ඔහොම ඉන්න. ඉතින් ළමයි අපිට දැන් ප්‍රසන්ටේෂන් එක ඉවරයි. අපි දැන් මේ ඉන්නේ අපේ ක්ලාස් එකේ ඉතුරු යාළුවෝ ටික එනකන්. ඉතින් එයාලා එනකන් මගේ යාළුවෝ ටික ෆොටෝස් ගැහුවා මෙතන. ඉතින් එයාලත් එක්ක මමත් ෆොටෝස් ගැහුවා. ඒතරේ මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඔයාලට මේ යුනිවර්සිටි එකේ තියෙන ලස්සන පෙන්නන්න. ඔයාලට පේනවද ළමයි රිලෙවෙක් මල් කනවා. මේ පෙරාදෙණියේ ඉන්න ලස්සන රිලෙවෙක්. එයා ලස්සන වෙන තමයි මල් කන්නේ. Oh my god! Wow! බලන්න මේ හැමතැනම මල් ඇතිලා ලස්සන. ඉතින් ඔයාලට පේනවා නැත්නම් අපේ කට්ටිය ප්‍රසන්ටේෂන් එක ඉවර කරලා අපේ නිකන් ඉන්නවා. අපේ ඉතුරු කට්ටිය එනකන් තමයි අපි දැන් ඉන්නේ. ඊට පස්සේ අපි බලමු අපි මොකද කරන්න කියලා. ඔයාලට පේනවද අර ඈතින් රොබරෝසියා ගහක් තියෙනවා. හරිම ලස්සනයි. රොස් පාටේ මල් පිටා. හරිම ලස්සනයි ඉතින් මෙහෙ. ඉතින් ළමයි අපි දැන් අපේ යාළුවා ආවට පස්සේ යාළුවත් එක්ක ෆොටෝස් ගහලා අපි දැන් මේ යන්නේ පොඩි ගමනක්. ඔයාලා ඉස්සරහට බලාගෙන ඉන්න අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔයාලට ඔය ඈතින් පේන්නේ පෙරාදෙණිය යුනිවර්සිටි එකේ ආර්ට්ස් ෆැකල්ටි එක. ඉතින් ඔන්න පෙරාදෙණිය ආර්ට්ස් ෆැකල්ටි එකට එන්න හීන මවාගෙන ඉන්න නංගිලා මල්ලිලාට තමයි මේ පුංචි වීඩියෝ ක්ලිප් එක. ඉතින් බලන්නකෝ ඔයාලගේ යුනිවර්සිටි එකේ ලස්සන. ඉතින් ළමයි මේ තමයි පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන තවත් පුදුම හතෙන් එකක් වෙන සනාතන මන්දිරය. ඉතින් බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන කොළ පාට හරිම ලස්සන පරිසරයක් තමයි මේ පෙරාදෙණිය තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමිහිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අද නිවන්. දැක්ක නේද ළමයි ඒ පරිසරයේ තිබ්බ ලස්සන. මේ බලන්න හැම තැනම එකම එක විදිහට කොළ පාටයි. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි දැන් යන්නේ පොඩි ගමනක්. ඉතින් මම මේ ගමම කියන්නම් මේ කෝස් එක කරද්දී මට හොඳ යාළුවෝ ගොඩාක් හම්බුණා මගේ ජීවිතේට. ඉතින් එයාලා හැමෝටම ගොඩක් thank you මගේ ජීවිතේ ලස්සන පරිච්ඡේදයක් වුණාට. ඉතින් මම ඔයාලා හැමෝටම wish කරනවා ඔයාලා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා. ඉතින් ඔයාලට ඔය ඈතින් පේන්නේ පෙරාදෙණිය කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. බලන්නකෝ. ඉතින් ළමයි කාටද පුළුවන් මේ තැන මොකක්ද කියලා කියන්න? බලන්න කාටද පුළුවන් කියලා.
ඔව් මේ තමයි පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඇල්විස් පොන්ඩ් එක. අනේ ඉතින් බලන්නකො ලස්සන කොළ පාට පරිසරයකින් වට වෙලා හරිම ලස්සනට මේ පොන්ඩ් එක මෙතන තියෙනවා. පේනව නේද? ඒකත් එක්ක ගහලා හදන්න දෙන්නේ හයිවේ එකත් එක්කම මේ අපි දැන් කොහෙද යන්නේ ළමයි? අපි දැන් යන්න හදන්නේ නුවර තලදා මාලිගාව. අපි මාලිගාවට යන්නේ. ඉතින් වේගෙන් යන බස් එකක් ඕනේ කියලා අපි ගලහට පයි යනවා. ඉතින් පයින් අවුවේ වේලි යන ගමන් තමයි දැන් අපි එන්නේ. ඉතින් මාලිගාවට ගිහිල්ලා අපි යාළුවෝ පෙන්නනම් ඉතින් බලාගෙන ඉන්න. මාලිගාවේදී අපි හම්බෙමු ගියන් කොටසින් ගියා. ඉතින් ළමයි ඔයාලා ඔය දකින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය. ඉතින් බලාගෙන ඉන්න මේක ගොඩක් ළමයින්ගේ හීනයක් වෙන්න පුළුවන්. ඉතින් ළමයි අපි දැන් මාලිගාව ළඟට ගොඩක්ම ළඟයි. ඉතින් ළමයි මට ඔයාලට කියන්න ඕන ඈතින් නුවරවැව පේනකොට අනික් පැත්තෙන් දළදා මාලිගාව පේනකොට අනේ ඉතින් ළමයි පුදුම ලස්සනක් තියෙන්නේ. මට නම් හිතන්නේ නැහැ මේ නුවර තියෙන වයිබ් එක ලංකාවේ වෙන කොහෙවත් ඇති කියලා. එහෙම නේද ළමයි? ඔයගොල්ලෝනේ සුබේ මල්ලේම ගන්න කටි මල්ලේම අරගෙන පූජාල මල්ලේම කුරුවනේ मनलोल रंग सेना हदेसियम वदहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා. ඔන්න ඉතින් ළමයි අපි යනකොට මාලිගාව ළඟට අපිට කලින් ආපු යාළුවෝ මාලිගාව වැඳලා ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් යාළුවෝ ලැජ්ජාවෙන් තමයි ඉන්නේ. ඉතින් අපි යාළටත් යන්නම් කියලා දැන් ඉතින් මේ අපි තුන්දෙනා මාලිගාව වදින්න යනවා. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ හිත නිවෙන මනස සංසුන් වෙන හරිම ලස්සන පරිසරයක්.
ඔයාලා තියන්නේ ඉතින් ළමයි අපි දැන් මේ මල් පූජා කරලා පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා දැක්ක නේද මාලිගාව ඇතුලේ තියෙන හිත නිවන හරිම සංසුන් පරිසරය. ඉතින් මනස පුදුම විදිහට නිදහස් වෙනවා මෙතනට ආපුවම. ඉතින් ළමයි අපි දැන් මේ යන්නේ මාලිගාවේ ස්ථාපනය කරලා තියෙන රාජාත්තාගේ අනුරුව බලන්න. ඉතින් ඔයාලට ඔය ඈතින් පේන්නේ මඟුල් මඩුව. ඉතින් ඕලෙවල් ඉතිහාසය කරන නංගිලා මල්ලිලා නම් මඟුල් මඩුව ගැන හොඳටම දන්නවා. ඕලෙවල් නෙවෙයි ඒ-ලෙවල් කරන අයත් එහෙමයි. ඉතින් මහනුවර කියන්නේම මුළු ලක්වාසී හැමෝටම ඓතිහාසික නගරයක්. එහෙම නේද? ඉතින් බලාගෙන ඉන්නකෝ ඔයාලා ඔක්කොම. ඉතින් ළමයි ඔයාලා ඔය දැක්කේ මඟුල් මඩුවේ මං ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් අපි දැන් මේ යන්නේ වැල් බෝධිය වදින්න. ඉතින් ළමයි මං අද vlog එක මෙතනින් end කරනවා. ඉතින් අපි තවත් ලස්සන දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. තාම vlog එක ඉවර නෑ. දිගටම බලාගෙන ඉන්න. ඉතින් එහෙනම් මං අදට යන්නම්. අපි ආයෙත් හම්බෙමු. Bye bye.